මීළඟ විශේෂාංගය අපේ දෙවෙනි විශේෂාංගයේ සෝදානම් වෙලා තියෙන්නේ හරිම ලස්සන හරිම ආදරණීය කෙනෙක් එක්ක කතා කරන්න. ඔබ දැන් කල්පනා කරනවා ඇති කවුද මේ ලස්සන ආදරණීය පුද්ගලයා කියලා. ඉතින් ඇය මේ වෙනකොට ශ්‍රී ලංකාවේ අති ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඇය නමින් ඉෂාංකා අබේසේකර අපි අයව අපේ වැඩසටහනට ආයිබෝවන් කියලා හරිම ආදරයෙන් පිළිගන්නවා. අයිබෝවන්. ඔව් ඉතින් ඇය ආදරණීය ඒ වගේම හරිම ලස්සන රංගන ශිල්පිනියක්. මම රංගන ශිල්පිනියක් කියලා හඳුන්වන්නද එහෙම නැත්නම් මේ ව්‍යාපාරික කාන්තාවක් කියලා හඳුන්වන්නද? මං කැමති ව්‍යාපාරික කාන්තාවක් කියලා හඳුන්වනවට. නමුත් මම දෛවයේ විසින් මේ ඇක්ට්‍රස් කෙනෙක් කරලා තියෙනවා. ඒකට ඔබ ව්‍යාපාරික කාන්තාවක් කියලා හඳුන්වන්න ඔබ කැමති. ඒකට මොකක්ද විශේෂ හේතුව? මම මුලින්දම ඉගෙන ගත්තේ කියන්නේ මට මගේ ඩ්‍රීම් එක ඉදිරි තිබ්බේ බිස්නස් වුමන් කෙනෙක් වෙන්න. ඉතින් එතකොට මම ඉගෙන ගත්තේ ආයුර්වේදික් මෙඩිසින් පැත්තෙන් සහ ජෙමොලොජි සයිඩ් එකෙන්. ඉතින් මේ සහ මගේ උසස් පෙළ මම කටයුතු කරාට පස්සේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපන කටයුතු කරේ රංගනයට නෙවෙයි. මම උසස් පෙළදී කරේ දේශපාලන විද්‍යාව. ඉතින් අර කිසිම ගැළපීමක් නැහැ රංගනයට. මම ඉගෙන ගත්ත කිසිම දෙයක්. ඉතින් එතනදී මම හිතන්නේ මම එක ඉස්සෙල්ලා කිව්වේ දෛවය ඇක්ට්‍රස් කෙනෙක් කරලා තිබ්බට මම සම්පූර්ණ මගේ ඩ්‍රීම් එක මම හරි ආසාවෙන් හිටියේ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඔබගේ ගම? මම මාතලේ. මාතලේ මේ වෙනකොට ජීවත් වෙන්නේ කොළඹ. ඔව් පිළියන්දල ප්‍රදේශයේ මාතලේ තමයි මම ඉස්කෝල් ගියේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. ඒකේ තමයි මම එක වසරේ ඉඳන්ම උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ මාතලේ. උසස් පෙළ දක්වා ඔබ මාතලේ ප්‍රදේශයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කොහොමද මාතලේ ප්‍රදේශයේ ජීවත් වෙන අත්දැකීම සහ මේ කොළඹවට ජීවත් වෙන අත්දැකීම වෙනසක් තියනවද කොහොමද? ඔව් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම මාතලේ තමයි පොඩි කාලේ ඉඳන් හැදුනේ. මගේ ආච්චිමත් එක්ක, මගේ පවුලේ කට්ටියත් එක්ක. ඉතින් ඉස්කෝලේ යනවා. හැබැයි ඉස්කෝලේ නිවාඩු දෙනවනේ. එතකොට මම නිතරම නිවාඩුවට එන්නේ කොළඹ. මොකද මගේ පුංචි, මගේ මාමී කියන්නේ මගේ අම්මිගේ ගොඩක් නෑදෑයෝ හිටියේ කොළඹ. ඉතින් ආච්චි අම්මත් එක්ක මම නිතරම කොළඹ එනවා. ඉස්කෝලේ නිවාඩුවට මම කොළඹ තමයි ආවේ. ඉතින් මට අර මේ විශේෂයෙන්ම කොළඹ වෙල නැවතුණාට පස්සේ ලොකු වෙනසක් තේරුනේ නැහැ. මොකද මම අර පොඩි කාලේ ඉඳන්ම නිතරම ආව ගිය නිසා. හැබැයි ඒ දවස්වල මම කැමති නෑ ඉස්කෝලේ ට්‍රිප් එකක් යනවනේ. ඒතර මම කැමති නෑ ගොඩාක් වෙලාවල් වලට කොළඹ වෙනවට. ඇයි ඒ? අපි දෙකලා තියෙන ගොඩක් කට්ටිය මේ ට්‍රිප් එකක් යනවා නම් සාමාන්‍යයෙන් යනවා මේ බීච් එක බලන්න. බීච් එක බලන්න. සතුවත්ත බලන්න. ඔය තැන්වල තමයි යන්නේ. ඇයි ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඉතින් මම කැමති නැත්තේ මම දැන් මම ඉස්කෝලේ නිවාඩුවටත් එනවනේ මේ කොළඹ. එතකොට මගේ අම්මගේ මල්ලිගේ ගෙදර තමයි අපි නිතරම එන්නේ කොළඹ. අම්මිගේ මල්ලි නාගේ දෙන්නම කොළඹ හින්දා. ඒ ආවහම එලා ඉතින් අපි මාතලේ ඉඳන් ආවහම ඉස්කෝලේ නිවාඩුවට හැමතැනම එක්ක යනවා ඇවිදින්න. බීච්, සූ එක ඔය කියන්නේ දැන් මට සාමාන්‍ය දේවල් වෙලා ඉවරයි. හැබැයි මාතලේ ප්‍රදේශයේ ඉඳන් පොඩි දුරක් තියෙනවා කොළඹට. ඉතින් අර ඉස්කෝලේ ට්‍රිප් එකක් දාන්නේ අර කොළඹට උනාම මගේ මූණ ටිකක් අවුල් වෙනවා. ඒ මම නිතරම යන ප්‍රදේශයක් හින්දා. ඉතින් හැබැයි මට ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. නමුත් උෂ්ණයේ තියෙනවා. රස්නේ තියෙනවා පොඩි වෙනසක්. මොකද දැනටත් මම හරිම ආසයි ගෙදර යන්න මාතලේ යන්න. එතනදී ලොකු වෙනසක් තියෙනවා. මොකද මාතලේ කියන්නේ හරිම ලස්සන වගේම කාලගුණය අතින් ගොඩාක් හොඳ ප්‍රදේශයක්. ඒ වගේම මාතලේ ඒ ප්‍රදේශයේ ඉන්නකොට ඕනම කෙනෙක්ගේ සම හොඳ තත්යකට පත් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ලංකාවේ මම හිතන්නේ සමබර කාලගුණයක් තියෙන්නේ මාතලේ විතරයි. ඒ කියන්නේ මේ ගස්වැල් එක්ක ඒ තියෙන වටපිටාවත් එක්ක හරිම සුවයෙන් ජීවත් වෙලා තියෙනවා. ඔව්. පොඩි කාලේ ඉඳන් ඉතින් අර ගොඩාක් මට අපි නෑදෑයොත් එක්කනේ හිටියේ මහ ගෙදර ජීවත් වෙන. එතකොට හරිම ගොඩාක් පිරිසක් එක හරිම ගමක. ඉතින් ඒ වගේ තමයි ජීවත් වෙන්නේ පොඩි කාලේ. ඔව් එතකොට දැන් උසස් පෙළ ඉවර වෙලා කොළඹට එනවා සාමාන්‍ය ස්ථිරපදිංචියට වගේ එනවා. එතකොට ඇවිල්ලා කොහොමද ඔබ මේ ව්‍යාපාරයක් පටන් ගන්නේ සහ මේකට කොහොමද ඔබ මුල පුරන්නේ? ඒක දිග කතාවක්. ඒක මේ කියන්නේ දැන් මං ආච්චිමට තමයි අම්මා කියන්නේ. ඉතින් මං අම්මා යන්නේ කොහෙද ගිහින් යා නවතින්නේ කොහෙද මම ඉන්නවා ඉතින් දිගටම යාගේ හේවණල්ල වගේ. ඉතින් මගේ ආච්චි අම්මගේ කරපු ඔපරේෂන් එකක් හින්දා එයාට ආතරයිටිස් තිබිලා ඔපරේෂන් එක කරන්න වෙනවා හදිසි තත්වයක. ඊට පස්සේ එයාට මාතලේ පොඩක් යන්නේ ඒක අඩු වෙනවා බෙහෙත් හේත් ගන්න වෙන එකත් එක්ක මමත් නවතිනවා.
පිළියන්දල. ඉතින් කොළඹ නැවතිලා. ඉතින් මම උසස් පෙළට කරන්නේ දේශපාලන විද්‍යාව. ඊට පස්සේ මම ජියෝමොලොජි ස්ටඩි කරන ඔයගේ ස්ටඩිස් කරගෙන යනකොට මගේ 2017 වගේ මගේ තාත්තා හදිසි අසනීප තත්ත්වයකින් නැති වෙනවා. ඉතින් මේ තත්ත්වයට එක්ක දැන් මගේ අම්මා විදේශගත වෙලා ඉන්නේ. එයාගේ මතයක් තියෙනවා අපි අවුරුදු 18න් පස්සේ නිතරම අපි තනියෙන් ජීවත් වෙන්න ඕනේ. හම්බ කරන්න ඕනේ. ඒක මට නිතරම කියනවා. දැන් ආ ලොකු ළමයි කෙනෙක් එයා මට නිතරම කියනවා. මොකද එයා මේ ලංකාවෙන් පිට ගොඩක් ජීවත් වෙන කෙනෙක් නේ. එතකොට දැන් මම ආච්චි අම්මත් එක්ක හොරතලයට තාත්තිත් එක්ක හොරතලයට ජීවත් වෙනට එයා මට නිතරම මගේ ඔළුවට දුන්නා වගේ ළමෙක් වතනින් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ දේවල් මගේ ඔළුවේ නිතරම වැඩ කරා. I think චුට්ටක් අර වැඩි හිතුවක්කාර ගතිත් එක්ක පොඩ ඩිපෙන්ඩ් වෙන්න කැමතිත් නෑ. අම්මිගෙන් ඔය ගොඩක් ඉල්ලන්න කැමතිත් නැති එකක් කියනවා චුට්ට චුට්ට අර ඒ ඒජ් එකත් එක්ක අර ගොඩක් කැමති නේ. ඉතින් මම කල්පනා කරනවා මට බිස්නස් එකක් කරන්න ඕනේ. ඒක හරි මේ මගේ සමහරට මගේ පොඩ්ඩක්වත් එහෙම සිතුවිල්ලක් තිබෙන්නේ නැහැ මගේ තාත්ති ඉන්නකොට. මම හොඳට උසස් පෙළ පාස් වෙනවා. ඉතින් මට මොරටු කැම්පස් එනවා මම චීට්‍ර කරපු හින්දා. නමුත් තාත්ති කැමති වෙන්නේ නැහැ. මම මේ කැම්පස් යනවට. ඉතින් ඒකට විශේෂ හේතුවක් තියෙනවා දැන් තාත්තා කැම්පස් යනවට අකමැති වෙන්න. එයා මං හිතන්නේ ගොඩක් ආදරේ ලොකු ආරක්ෂාවක් දුන්නා. එයා හිතනවා මම මාතලේ හැදුනේ ලොකු ආරක්ෂාවක් යටතේ හැදුනේ. ඉතින් මම A levels වලට පොලිටිකල් සයන්ස් මම කරේ. බෙලිගල සර්ව මතක් කරනවනේ බෙලිගල සර්ගේ ක්ලාස් එකට තමයි මං ගියේ මාතලේ. ඉතින් ඒ වෙලාවෙත් එයා මාව පන්තිට ගිහින් දාලා මගේ පන්ති අරනකම්ම එයා ඉන්නවා. අර අම්මා කෙනෙක් වගේ ඉඳලා මාව ගෙදර එක්කගෙන. එතකොට ඒ වගේ තාත්තා. ඉතින් ඒ වගේ තත්වයක එයා හිතන්නේ නැති ඔය ගොඩක් මේ කැම්පස් ගියාම පොඩි ප්‍රශ්න ඇති වෙනවා කියලා අපි සමාජයේ අහලා තියෙනවා. ඉතින් එයා බය වෙන්නේ නැති ගොඩක්ම මං හිතන්නේ එයා බය වුණා. මට මොකක් හරි මං අර සමාජයට හුරු නැහැ. මම සමාජයට හුරු නැහැ. මම සමාජයෙන් වැඩි දන්නේ නැහැ. ගෙදර හැදුන කෙනෙක් මම දන්නවා. ඉතින් ඒ සිටුේෂන් එකේ නමුත් මම හරි ආසාවෙන් හිටියේ. මම අර ගෙදරින් එළියට යන්නේ කොයි වෙලේද වගේ එහෙම එකක තමයි මම ඉන්නේ මගේ ඒජ් එකත්. තාත්තත් එක්ක ආගියුමන්ට්ස් එහෙම තිබුණේ නැහැ. මට කැම්පස් යන්න ඕනේ. නෑ එහෙම තිබුණේ. තාත්ති කිව්වොත් ඒක යන්නේ නෑ වා කියලා මම ඉතින් හරි ඒකේ තමයි මේ මතේ තමයි ඉන්නේ. තාත්ති මොන හරි දැම්මට කියනවා නම් මම ඒකත් එක්ක ආගියු කරන්නේ නැහැ කිසිම වෙලාවක. මං ඒ කියන්නේ මහරි ආදරේ ඒ වගේම අර අපි තියෙන ගෞරවයට ඉතින් ඒ කියන දේවල් වලට එකඟ වෙනවා. ඉතින් අදටත් ඉතින් ඒ කිසිම දෙයකට වැරදිලා නැහැ. හැමතිස්සෙම එයා කියපු දේවල් මට මතක් වෙනවා. අදටත් මගේ ජීවිතයේ සමහර තැන්වලදී එයා මට කියපු දේවල් මට අදටත් මතක් වෙනවා. ඒවා හරි එයා කියපු පොඩි දේවල් වල ලොකු තේරුමක් තියෙනවා කියලා දැන් මේ වයසේදී තමයි තේරෙන්නේ. ඉතින් මං අර කිව්වේ බිස්නස් එකකට මම එන්නේ එයා ඉන්නකොට අඩුවක් තේරුන්නේ නැතුණාට පොඩි අඩුපාඩුකම් මට දැනෙනකොට මට හිතුණා මගේ ව්‍යාපාරයක් කරනකොට මට මේ දේවල් දැනෙන්නේ නැහනේ. නමුත් මගේ ලොකු හිතේ ආසාවක් තිබ්බා. ඉතින් හරි අහම්බෙන් ඒකත් පටන් ගන්නවා. ඉතින් ඒක මම දිගටම කරගෙන යනවා. ඉතින් අදටත් මම රංගපාන කියන්නේ මේ කලා ශාස්ත්‍රයට ආවට මගේ ව්‍යාපාර කටයුතු මම සමබරව කරගෙන යනවා. ඔබ ප්‍රධාන වෘත්තිය වශයෙන් මේ ව්‍යාපාර කටයුතු තමයි කරගෙන යන්නේ. ඔව් ඇත්තටම ප්‍රධාන වෘත්තිය මගේ විදිහට මම කරන්නේ කලා ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න එක නෙවෙයි. නමුත් දැන් කලාවට ආවට පස්සේ මට කලාවට හරි ආදරේ හිතෙනවා. මට වෙලාවකට තේරෙනවා මේ ශාස්ත්‍ර දෙකක් තෝරගන්න බෑ කියන එක. නමුත් අවාසනාවකට ලංකාවේ කලා ශාස්ත්‍රයේ රැඳිලා ඉන්නකොට එක වෘත්තියක් අතාරින්න බෑ. ඒ කියන්නේ ඒ වෘත්තිය වෙනුවෙන් කැප වෙන්න බෑ කියන එකත් මම තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මගේ වාසනාවකට හෝ මගේ මොකක් හරි දෙයකට මම කලා ශාස්ත්‍රයේ එන්න කලින් මම ව්‍යාපාර ශාස්ත්‍රයට ගිහින් ඉවරයි. ඉතින් ඔබ රංගනයට එනකොට ව්‍යාපාරය පටන් ගන්න කොයි වගේ කාලයක් වෙනවද? මම 2015 වගේ තමයි පටන් ගත්තේ. 2015 වගේ වෙනකොට මම මගේ ව්‍යාපාර ඒ කියන්නේ මගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන්ස් ඔක්කොම කරලා ඒ දේවල් වලට ඔක්කොම මග පාදගෙන ඉවරයි. එතනදී මම කලා ශාස්ත්‍රයට එන්නේ මුලින්ම මාව අඳුරගන්නේ 2019 චන්ද්‍රපණි කියන සින්දුවකින්. ඊට පස්සේ 2021 22 වගේ ටිකක් ලොකු මේ කාලයක් වානුවක් තියෙනවා මගේ. ඒ කියන්නේ මම ව්‍යාපාර කටයුතු පටන් අරගෙන ලොකු කාල සීමාවක් තියෙනවා මේ කලා ශාස්ත්‍රයට එද්දී. ඔව් ඇත්තටම දැන් මේ
මූල්‍යමය අතින් ස්වාධීන වෙනවා කියන එක ඕනෑම කාන්තාවකට මම හිතන්නේ හරිම වැදගත් නේද ජීවිතේ. අම්මා හිටියා හෝ තාත්තා හිටියා හෝ තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන්. ස්වාධීන වීම හැම කෙනෙක්ම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔබ කොහොමද ඒක දකින්නේ? ඒක ඇත්තටම ගෑල් ළමයෙක් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒ කියන්නේ මම හිතනවා කාන්තාවක් කොච්චර අපි කිව්වොත් අපේ වටේ පිරිසක් හිටියට අම්මා තාත්තා ඒ වගේ සහෝදරයෝ හිටියත් නමුත් අර ඔබ කිව්වා වගේ ස්වාධීන වෙන එකේ හරි තෘප්තියක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට ඕන දේ එතකොට අපිට පුළුවන් අපේ අම්මට තාත්තට සලකන්න එතකොට තමන්ගේ දේවල් කරගන්න. ඉතින් හරි අනිත් එක තමන්ගේ ජීවිතේ මේ තමන් කවුද කියන එක අඳුර ගන්න හොඳම දේ තමයි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක කරනකොට තමන්ට තේරෙනවා තමන් කවුද කියන එක. ඒ වගේම හරීම මේ දැන් අපේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවනේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක හරි ලේසි කියලා නැහැ. හරිම අමාරු දෙයක්. ව්‍යාපාරයක් කරන එක ලේසි නැහැ. කරන්න පටන් ගන්න පුළුවන්. ඒක පවත්වාගෙන යන්න හරිම අමාරුයි. ඉතින් එතනදී අපිට ගොඩාක් සමාජයට මුහුණ දෙන්න වෙනවා. ව්‍යාපාර කටයුතුත් එක්ක ගැටෙන්න වෙනවා. එතකොට තව අපි නිකන් හිතමු අපි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා. ඒක තව කෙනෙක් කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ දේවල් අනන්තවත් වෙනවා. එතනදී අපි කිසිම වෙලාවක කියන්නේ ආය නවතින්න නැතුව යන්න ඕන ගමනක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. එතකොට අපි ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. අපිට බෑ මං හිතන විදිහට දැන් මගේ වෘත්තිය කලා ශාස්ත්‍රය වෙන්නේ හරිම මේ වර්තමානයේ හරිම ළඟ කාලෙකදී. එතකොට මම ඉගෙනගත්ත දේවල් එක තමයි මම මගේ ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒකට අපි කවදාවත් ඉගෙන ගත්තේ නැති සබ්ජෙක්ට් එකක් සම්බන්ධව ව්‍යාපාරයක් අපිට කරන්න බෑ. අනිවාර්යයෙන්. දැන් මම ආයුර්වේදික් මේ කරන්නේ සම පිළිබඳව. එතකොට මට ජෙමොලොජි කරනවා කිව්වහම දැන් මිනිස්සු හිතන්න පුළුවන් කිසිම ගැළපීමක් නැහැ කියලා. ගැළපීමක් නැහැ කියලා කියන්නේ යාළ ඒ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති නදන්නකම නිසා. ඉතින් තමන් ඒ ව්‍යාපාරය කරනකොට දන්නවා මම සම පිළිබඳ ඉගෙනගත්ත කෙනෙක් විදිහට මම දන්නවා ක්‍රිස්ටල් කියන ඒක ඕනේ වෙනවා ක්‍රිස්ටල්ස් වලට ෆේෂියල්ස් වලදී ඒ හදලා තියෙන සමහර උපකරණ තියෙනවා ක්‍රිස්ටල්ස් යූස් කරලා තියෙනවා. එතකොට අතීතයේ ගත්තොත් ඒ වගේ ගොඩාක් අතීතයේ අපි ගත්තාම බියුටි ක්වීන්ස්ලා කියලා ඊජිප්තුවේ ඉඳන් මේ කටේ යූස් කරලා තියෙන දේවල් තියෙනවා. ආයුර්වේදික් ද්‍රව්‍ය සහ මේ මැණික් වර්ග. ඒවා පළඳලා තියෙනවා ආභරණ වලට. එතකොට එයාලගේ ලස්සන වෙන දේවල් වලට. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඉගෙනගත්ත කිසිම සබ්ජෙක්ට් දෙකක් එකට සමාන වෙන්නේ නැහැ. හැබැයි යා කියනවා ඒ දේ කියලා ඒ දන්නේ නැතිකමට. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ගැන ලොකුට දන්නේ නැති හින්දා. ඉතින් මම දන්නේ ඉතින් හරි අහම්බෙන් කලා ශාස්ත්‍රයටත් එනවා. ඉතින් නමුත් මම හරිම ආදරෙයි අදටත් මගේ ව්‍යාපාර කටයුතු වලට. ඔව් දැන් ව්‍යාපාර කටයුතු කරන ගමන් තමයි මේ රංගන ශාස්ත්‍රයේ නියැලිලා ඉන්නේ. එතකොට මේ රංගනයට කොහොමද ඔබ එන්නේ? කියන්නේ දැන් චන්ද්‍රපාණි ගීතය හරහා ඔබව හැම කෙනෙක්ම අඳුරනවා. ඒකට සැකයක් නැහැ. ඒක ඔබ කොහොමද මේ රංගන ශාස්ත්‍රයට එන්නේ? ඒක ඇත්තටම මේ මගේ දෛවය කියන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රේක්ෂකයෝ. ලොකු ප්‍රේක්ෂක ආදරයක් තමයි මාව හැමතිස්සෙම මට මම හිතනවා ඒක ලොකු ආශිර්වාදයක් කියලා. මිනිස්සු තමයි මාව හැමතිස්සෙම මාව ආදරෙන් වැළඳගන්නේ හැම මොහොතෙම. ඒ කියන්නේ මගේ පොඩි චරිතයකින් පවා යාළුවා මට ගොඩාක් ආදරය කරා. ඉතින් ඒක වෙන්නේ 2019 මගේ අහම්බෙන් පින්තූරයක් දැකලා තමයි මාව නිර්මාණයකට කතා කරන්නේ. නමුත් මට තිබ්බා පොඩ්ඩක් මම මාව දකින්නකොට මට ගොඩක් නිර්මාණ වලට කතා කරලා කලින් තියෙනවා. නමුත් මම ඒ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඉතින් අර මම මුලින්ම ශංකව පුංචි බාධා කිරීම කරන්න සිද්ධ වෙනවා. අපි වෙලාව බලලා නැවත වැඩසටහන සමග සම්බන්ධ වෙමු. සර්ෆ් එක්සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. හරි. අපි කතා කරමින් හිටියේ මේ චන්ද්‍රපාණි ගීතය හරහා ඔබ රංගනයට ඒම පිළිබඳව. මෙතනදී ඊට පස්සේ මම ඩ්‍රාමා කීපයක්ම කළා. ඉතින් ඒ නිර්මාණ කීපයකට සම්බන්ධ වුණා. සමහර චරිත තියෙනවා ඒ චරිත වලට මම යන්න කලින් ඉඳන් ප්‍රේක්ෂකයෝ ගොඩාක් ඒ චරිත එනකම් බලන් හිටියා. ඒ කියන්නේ මම හිතන්නේ කලා ශාස්ත්‍රයේ හරි අහම්බෙන් සිදුවෙන සිදුවීමක් විදිහට මගේ එක චරිතයක් තිබ්බා සමන්දිනී කියන චරිතෙට. ඒ චරිතයට ඒ කෙනා ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ තිබ්බට කතාව එයාගේ නම කියවන නමුත් ඒව දැකලා නැහැ. ඉතින් ඒකෙදි මම චරිතයට එනකොට ඒ කට්ටිය චරිතෙට මං එන්න කලින් ඒ චරිතයට ආදරය කරලා ඉවරයි. ඉතින්
කලා ශාස්ත්‍රයට එනකොට මට හරියම එහෙම ආදරණීය දේවල් වෙලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ අපිට ඕනම ශාස්ත්‍රයකට එන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේ ව්‍යාපාර කරන්න පුළුවන්. නමුත් මේ කිසිම ශාස්ත්‍රයක රැඳිලා ඉන්න හරියම අමාරුයි. ඉතින් මම කලා ශාස්ත්‍රයට කියන්න කැමති නැහැ. මම ආවේ හරි අහම්බෙන් කියලා. ඒක හරි දෛවෝපගත සිදුවීමක්. ඒ කියන්නේ සිදු වෙන්නම තිබුණ දෙයක් වගේ. ඉතින් මොකද මම කලින් කිව්වා වගේ මට අපේ මොකක් හරි වාසනාවකට වෙන්න ඇති. ඉතින් අර අපිව දකින්නකොට අපිට නිර්මාණ වලට කතා කරලා තිනවා කලින් ඉඳන්ම. නමුත් මගේ කැමැත්තෙන් මම ඒ දේවල් වලට යමුනේ නැහැ. නමුත් අර නවත්තන්න බෑ වගේ මේ කලා ශාස්ත්‍රයට එනවා. හැබැයි ඒකට එක හේතුවක් කියනවා මම කලින් කිව්වා මම ගොඩාක් ආදරේ මගේ ආච්චි අම්මට තමයි මම අම්මා කියන්නේ. මගේ අම්මා ආසයි මේ මාව ටීවී එකේ දකින්න. ඒක ගොඩාක් ලොකු හේතුවක් වුණා. මං හිතුවා මගේ තාත්තගේ වියෝවයෙන් පස්සේ මං ආදරය කරන කට්ටිය සතුටු කරන්න පුළුවන් විදිහක් තියෙනවනේ අපිට. දැන් මගේ තාත්තේ මාව ටීවී එකේ දැකලා තියෙනවා. මොකද මම බ්‍රයිඩල් මොඩල් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අර එතකොට මොර්නිං ෂෝ එක බ්‍රයිඩ් කෙනෙක්ට ඉන්නකොට අර පොඩි මිනිත්තු කීපේ මගේ තාත්තා හරිය ආසාවෙන් මන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒකට මං හිතුවා දැන් මගේ තාත්තා නැති වෙයි කියලා හදිස්සියේ මම කවදාවත් හීනකින්වත් හිතන්නේ නැහැ. නමුත් දැන් මගේ ආච්චිම හරිය ආසාවෙන් අර නිර්මාණයක් එනකම් බලාගෙන ඉන්නකොට මං හිතුවා එයාව සතුටු කරන එකනේ මගේ ලොකුම මේ කාර්යය. ඉතින් මං හිතුවා මං ගොඩාක් ආදරය කරන කෙනාව තමයි මම සතුටින්ම තියන්න ඕනේ. එයා ආසයි. ඉතින් මට කතා කරන නිර්මාණයකට මම සම්බන්ධ වෙන්න ඕනි කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම දුලිකා මාරපණ මහත්මිය මාව දැකලා එයාගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්න ඕනි කියලා දකින්නකොටම කිව්වා. ඉතින් මං හා කියලා. ඒ චරිතයත් ඇක්ට්‍රස් කෙනෙක්. ඒ කියන්නේ යමව කතා කරපු චරිතය එයා කියනවා මගේ ඩ්‍රාමා එකේ ඔයා ඒ ඩ්‍රාමා එක ඇතුලේ ඔයා ඇක්ට්‍රස් කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ හරි අහම්බෙන් හරි වාසනාවන්ත විදිහට මම කලා ශාස්ත්‍රයට එනවා. ඔව් ඉතින් අද දවසේ මොණරා ටීවී වර්ණෝදය වැඩසටහනේ අපි කතා කරමින් ඉන්නේ රංගන ශිල්පිනී ශංකා අබේසේකර් සමග. ඉතින් ඔබට ආරාධනා කරනවා රැඳී සිටින විරාමයෙන් පසුව නැවතත් එකතු වෙන්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ මොණරා ටීවී වර්ණෝදය උදැසන වැඩසටහන සමග. ඉතින් අපේ දෙවෙනි විශේෂාංගයෙන් අපි අද කතා කරේ ආදරණීය චරිතයක් සමග ඉෂංකා අපේසේකර. ඉතින් අපි කතා කරා ගොඩක් දේවල් රංගනයට ආවේ කොහොමද මේ ව්‍යාපාර කටයුතු. මම හිතනවා මේ ව්‍යාපාර සම්බන්ධවත් මම අද අපේ වැඩසටහන බලන් ඉන්න අයට විශාල දැනුමක් එන්න ඇති. සහ ස්වාධීන වෙන්නත් හිතෙන්නේ නැති. ඔව් ගෑල්ලාමෙක් ස්වාධීන වෙනවා කියන්නේ මේ අර ගෑල්ලාමෙක් ස්වාධීන වෙලා කියන්නේ ව්‍යාපාරයක් කරලා ඒක බලන්න ඕනේ. කියන්නේ ගෑල්ලාමෙක්ට එතකොට තමයි තේරෙන්නේ තමන් අර කොච්චර මේ ලස්සන චරිතයක්ද තමන් කොච්චර මේ තමන්ට කොච්චර දියුණු වෙන්න පුළුවන්ද. කියන්නේ ඒ තෘප්තිය විඳින්න කෙනෙක් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ. අනිත් එක මම හිතනවා ගෑල්ලාමෙක් අර ඉක්මනටම අර පොඩි වයසකදී සමහර අය විවාහ වෙනවා ලොකු බරක් කරට ගන්නවා. ඉතින් ඊට කලින් මම හිතන්නේ තමන්ගේ අර දක්ෂතාවය අඳුනගෙන කෙනෙක්ට මහන්න පුළුවන් නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ලොකු ඩිග්‍රියක් කරලා ඉන්න ඕනේ. නෑ තමන්ට හිතන ඩිසයින් එකක් හදලා ඒක මහන්න පුළුවන්. අපි දැකලා තියෙන මේ විදිහට පොඩියට ව්‍යාපාර පටන් ගන්න මේ වෙනකොට පෙරලිකාරී චරිත බවට පත් වෙලා ඉන්න පුද්ගලයෙක්. ඒක තමයි. දැන් සාමාන්‍ය කෙනෙක් හිතනවා මේ බිස්නස් එකක් කරන්න අපි බිස්නස් මැනේජ්මන්ට් කරලා තියෙන්න ඕනේ. එහෙම දේවල් නැහැ. ඉතින් මං හිතන්නේ ගෑල් ළමෙක් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ගෑල් ළමෙක් විශේෂයෙන්ම ඉතින් ගෑල් ළමෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ සෝත්සාහයෙන් දිනු වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔව් ඉතින් අපි දැන් ගොඩක් දේවල් කතා කරානේ. ඔබ මේ දෛවෝපගත දේවල් විශ්වාස කරනවා කියලා කලින් සඳහන් කරා. මම හිතනවා ඔබ බුද්ධ ආගමේ කෙනෙක් නිසා සහ ආගමට ගොඩක් නැඹුරු කෙනෙක් කියලාත් මම අහලා තියෙනවා දැකලා තියෙනවා. ඔබ කොහොමද දැන් මේ ආදරය දකින්නේ? මම ආදරය දකින්නේ ගොඩක් ලොකු බැඳීමක් විදිහට. සංසාරගත බැඳීමක් විදිහට මම දකින්නේ. මොන මත තිබ්බත් කවුරු මොන මත දරුවත් මම දකින්නේ ඒක සංසාරගත බැඳීමක් විදිහටම විතරයි. ඔබ කිව්වා වගේ මම ඇත්තටම ආගම දහමට ලැබි වෙන්න හේතුව මම පොඩි කාලේ ඉඳන් මට ඇවිදින්න පුළුවන් වුණ වයසේ ඉඳන්ම මම මගේ ආච්චි අම්මත් එක්ක තේරෙන්නේ නැහැ. නමුත් සිල් ගන්න ගියපු කෙනෙක්. මම හිතන්නේ මට උතුරු සළුව දානකොට මම හිතන්නේ මම අවුරුදු 3මාරක් ඒ කියන්නේ මොන්ටිසෝරි යන වයසේ ඉඳන්ම ඒ කාලේ ඉඳන් අර ඇහුණ දේවල් එක්ක එතකොට ආගම දහමට නැඹුරු වෙන එක ඒ වගේ මම හැම ආගමකටම ගරු කරනවා.
ඉතින් ඒක වෙන්නේ මං හිතන්නේ ඒක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හැමෝටම හැම ආගමකටම ගරු කරන්න බෑ. ඉතින් මම මේ හැම ආගමකින්ම හැමෝගෙම ඇතුලේ තියෙන දෙයක් දකින්නවා ලස්සනම දේ ආදරය. ඒ කියන්නේ ඒ ආදරේදී මං හිතන්නේ ඔබ අහන්නේ මේ ආදරය සම්බන්ධ ආදර එක එක විදිහට තියෙනවානේ. අම්මා තාත්තගේ ලැබෙන ආදරය, සහෝදරයන්ගෙන් ලැබෙන ආදරය. නමුත් ඔබ අහන ආදරය ගැන කතා කරත් ඒ ආදරය සංසාරගත බැඳීමක්. ඉතින් ඒ විදිහට නෝ දකින්නේ. ඔව් එතකොට ඉෂාංක මෙවෙනකොට ආදරය කරනවද නැත්නම් ආදරය කරන්න කෙනෙක් හොයනවද? මං ආදරේ කරා. දැන් ආදරේ කරන්නේ කරන්නේ. ඔව් ඉතින් කියන්නේ ඉතින් අර අපිට කාලයක් යද්දි තේරෙනවා අපි දැන් මං කිව්වා මම ව්‍යාපාරය සම්බන්ධව කටයුතු කරනවා කියලා. අපි කෙනෙක්ට විශේෂ අවස්ථාවක් දෙනවා නම් ඔහු වෙනුවෙන් එක තප්පරයක් හරි කැප වෙලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඉතින් මට අර වෙලාවක් නැතුව කැප වෙන්න වෙලාවක් නැතුව මං ඇත්තටම කෙනෙක්ට අර බලාපොරොත්තුවක් එතකොට තව මේ ආදරයක් එහෙම කියන්න කැප වෙන්න ඕනි කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ අනිත් එක අපි මම හිතන විදිහට කෙනෙක් දැන් මම කලා ශාස්ත්‍රයේ වැඩ කරනකොට මට විශාල පිරිසක් හම්බ වෙනවා. නමුත් මම හරි අවබෝධයකින් ඉන්නවා මම කලා ශාස්ත්‍රයට ආවේ කලා ශාස්ත්‍රයත් සමග කටයුතු කරන්න. වැඩ කරන්න. මිසක් මම කලා ශාස්ත්‍රයට ආවේ ඒ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් සමග පෙමින් බැඳෙන්න නෙවෙයි. මම ඒ වගේ මගේ හැමතිස්සෙම මම මගේ වෘත්තියත් එක්ක හරි අවබෝධයෙන් ඉන්නවා. එතනදී මම හරිම මේ කැමති මේ කියන්නේ මගේ මේ ගෙවෙන ජීවිතය හරි නිදහසේ ගෙවෙන්න. මොකද මම ආදරය කරන කෙනෙක් එක්ක සම්බන්ධය නවත්තලා දැන් අවුරුදු 6කටත් වැඩි මං හිතන්නේ. හැබැයි ඒ කාලේ සීමාවෙන් පස්සේ මම විශ්වාස කරනවා මට කෙනෙක්ව දකින්නකොට අර සංසාර බැඳීමක් තියෙනවා නම් යම්කිසි දෙයක් දැනෙන්න ඕනේ. ඉතින් එහෙම සිදුවීමක් මට තාම එහෙම හිතිලා නැහැ. මම දන්නේ නැහැ ඉතින් අර හැමතිස්සෙම වෙන්නේ මට දෛවයේ එක එක දේවල් ඉතින් මම දන්නේ කොයි මොහොතේ ආදරය හැම වෙයිද කියලා. ඉතින් හම්බුනොත් මම අනිවාර්යෙන් මොණ්ඩ channel එකට කියන්නම් ඉස්සෙල්ලා. අනිවාර්යෙන්ම කියන්න. මොකද මේ අපේ වැඩසටහනේ අපි ඇහුවා මේ අනිවාර්යෙන්ම කියන්නේ නිසා. සහ දැන් ඉෂාංක අපි ඒ දේවල් කතා කරා. ඔබ කොහොමද සිංගල් පේරන්ට් කෙනෙක් ඔබ දකින්නේ සහ ඔබ විවාහය මේ සිංගල් පේරන්ට් කෙනෙක් වීම සහ මේ දික්කසාදේ දක්වා සමහරවිට අපි දැකලා තියෙනවා. ඒ මාතෘකා තුන සම්බන්ධයෙන් ඔබ දරන අදහස මොකක්ද? මම ඔබ ඇහුවා වගේ මං හරිම ආගම දහමට ලැබි කෙනෙක් වුණාට මම හරි සාම්ප්‍රදායිකව හිතන කෙනෙකුත් නෙවෙයි. ඒ කියන්නේ මම මාතලේ ජීවත් වුණ කෙනෙක්. ඒ කියන්නේ මාතලේ කියන්නේ සාම්ප්‍රදායික නගරයක්. නුවර තරම්වත් අර ෆැෂන් වලට අර මේ බැලන්ස් වෙන්නේ නැති නගරයක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික නගරයක් හරියටම. ඉතින් ඒ වගේ පළාතක හැදිලා මම කොළඹ ආවට මම ආගම දහමට කොච්චර ලැබි වුණත් මම ওই මාතෘකා තුන බලන්නේ හරිම සමබර විදිහට. එතකොට කෙනෙක්ට අපි දික්කසාදේ ගැන කතා කරොත් ඒ දෙන්න ගැලපෙන්නේ නැත්නම් ඇත්තටම නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා දෙන්නෙටම දුක් දෙන්නේ නැතුව ඒ දෙන්නගේ අවබෝධයෙන් ඒ දෙන්න අයින් වෙලා තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරනවා කියන එක මිනිස්සු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම. මොකද ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්නම් සමාජයට ප්‍රශ්නයක් වෙන්න බෑ. සමාජයට මේ බයෙන් ඉන්නවා. දැන් අපි ඩිවෝස් වුණොත් මේ වටේ පිටේ මොනවා කියයිද? අපි නෑදෑයෝ මොනවා කියයිද? මෙහෙම මතයකුත් තියෙනවා. ඔව්. ඉතින් මෙහෙමනේ දෙන්නෙක් හරි කවුරු හරි ජීවත් වෙන්නේ සමාජයට පේන්න නෙවෙයිනේ. සමාජයේ නෙවෙයි. දෙන්නෙක් ජීවත් වෙන්නේ ගයක් ඇතුලේ. ඉතින් ඒ දෙන්නට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙන්න සමාජයට ඕන විදිහටවත්, පවුලට ඕන විදිහටවත්, කිසිම කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙලා හරියන්නේ නැහැ. ඒ දෙන්නගේ මානසික සුවය තමයි දෙන්න හිතන්න ඕන. දැන් මම මගේ මානසික සුවය සම්බන්ධව හිතලානේ මං කිව්වේ මට රිලේෂන්ෂිප් එකක් නැහැ කියන එක. මම ආදරවන්තයක් නෙවෙයි කියන එක කියන්නේ මට මාගේ මානසික සුවය ඕනේ. එතකොට මගේ ව්‍යාපාර කටයුතු සහ මගේ කලා ශාස්ත්‍රයට මම මගේ උපරිම මේ දේවල් ඒ කියන්නේ මගෙන් උපරිම විය යුතු දේවල් මම ඒ තැනට දෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධව මම මගේ ඇත්තට මම මගේ මනසේ සුවය ගැන හිතලා තමයි මම මේ විදිහට ඉන්නේ. ඉතින් එතකොට දැන් ඔබ කතා කරන විදිහට තවත් කෙනෙක්ව තෘප්තිමත් කරන්න අපිට අපේ ජීවිතේ බැඳීම් හදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම විවාහය සම්බන්ධව සහ මේ මම කල්පනා කරන දෙයක් තමයි මේ සමාජය ගොඩක් වැරදි විදිහට හිතනවා. කොලයක් අත්සන් කරපු පළියට දෙන්නෙක්
බැඳිලා ඉන්නවා. එතකොට දෙන්නෙක්ට මෙහෙම වෙන්න පුළුවන්. දෙන්නෙක් කසාද බැඳලා රටවල් දෙකක ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒ දෙන්නට රටවල් දෙකක ජීවත් වෙනකොට හිතෙන්න පුළුවන් නෑ මට ඒකෙන් නිදහස් වෙලා මට මේ වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට කෙනෙක්ට පුළුවන් මේ විවාහ වෙලා මේ ටිකක් කාලයක් යනකොට හිතෙන්න පුළුවන් මේ ගැළපෙන සම්බන්ධයක් නෙවෙයි කියන එක. අන්න එතනදී නමුත් මං කියන්නේ ඔය හැම තීරණයකටම එන්න කලින් ඇත්තටම අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් නමුත් අර බලෙන් කිසිම දෙයක් රඳා පවතින්නේ නැහැ. මං හිතන්නේ කිසිම බැඳීමක් තියෙන්නේ නැහැ. එතනදී තමන්ගේ ජීවිතේ නිදහස තමන් ගන්න ඕනේ. ඒක අර අපි මේ අර මං කිව්වා වගේ සාම්ප්‍රදායිකව හිතලා කොටු වෙලා රාමු වෙලා අර හරි පීඩනයකින් තෙරපිලා ඉන්න ඕන කෙනෙක් නෙවෙයි මනුස්සයා කියන්නේ නේද? මම මිනිස්සෙක් මේ ලෝකෙට එන්නේ ඇයි කියන එක පවා මම හිතනවා. මං වෙලාවට කල්පනා කරනවා මම මේ යන්නේ හරි ගමනක්ද කියන එක. ඇයි මම මේ ලෝකෙට ආවේ කියන එකත් මං කල්පනා කරන කෙනෙක්. එතකොට දැන් ඔබ කතා කරනවා සිංගල් පේරන්ට් කෙනෙක් ගැන. එතකොට ඒ සම්බන්ධව මට ලොකුවට කතා කරන්න දෙයක් හිතෙන්නේ නැහැ. මොකද මේ ලංකාවේ ඒ දේවල් කරන්න අමාරුයි. මොකද ලංකාවේ මිනිස්සු හිතනවා දැන් සිංගල් ඉන්න කෙනෙක්ට ළමෙක් හදාගන්න එක ලොකු වරදක් කියලා. නමුත් ඒක මේ ලෝකයේ සාමාන්‍ය දෙයක්. නමුත් ලංකාවේ මිනිස්සු හරීම විදිහට කොටු වෙලා තියෙනවා. නමුත් ඒක එක එකනාගේ කැමැත්ත. සිංගල් මාම් කෙනෙක් වෙන්න පුළුවන්, සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඒක යාගේ කැමැත්ත. ඒක මේ ලෝකෙට ගිහින් බලනකොට ඒක සාමාන්‍ය මාතෘකාවක් වුණාට ඒක ලංකාව ඇතුලේ ලොකු වරදක් විදියට දකිනවා. අනිවාර්යයෙන්. අපි අපේ ජීවිතයේ සැනසීම හොයාගන්න එක පවා මිනිසුන්ට ප්‍රශ්නයක් වෙනවා. ඒක ලොකු වරදක් විදිහට දකින්න පුළුවන්. මං කියන්නේ හැම තැනදීම අපි හිතන්න ඕනේ අපි ගැන, අපේ මානසික සුවය ගැන හැමතිස්සෙම කියන්නේ ආදරවන්තයෙක් තෝරා ගැනීමේදී සහ මේ තමන් ඊට පස්සේ පෞල් ජීවිතයක් ගත කරන්න යන තැනට පවා තමන්ගේ ජීවිතයේ සැනසීම. ඒ කියන්නේ අපි ඉස්සර නම් කියනවනේ දැන් පිරිමි ළමයෙක් ඉස්සර නම් හිතන්නේ අම්මා වගේ කෙනෙක් දෙන්න ඕනි කියලා. ඒක අපි දැනටත් අහන කතාවක්. එතකොට දැන් චුට්ටක් ඒක වෙනස් වෙලා තියෙනවා. මම දකිනවා සෝෂල් මීඩියා හරහා සමහර අය කියනවා ඉස්සර නම් එහෙම හෙව්වට දැන් හොයන්නේ තාත්තා වගේ බොඩු පුළුවන් කෙල්ලෙක් වගේ මත දරනවා. ඉතින් අර හරි කියන්නේ හැමතිස්සෙම සමාජයේ එක එක කාලවලට එන රැල්ලට යන්න හොඳ නැහැ. අපි ජීවිතේ අපිට ආදරේ වෙන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න ඕනේ. එතනදී දැන් ඇත්තටම මම මගේ තාත්තට ආදරේ කරන්නේ ඇයි? එයා මාව බලාගත්ත විදිහට, ආරක්ෂා කරපු විදිහට. ගෑල් ළමෙක් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක පිරිමි ළමෙක් හරියටම දැනගන්න ඕනේ. කියන්නේ ගෑල් ළමෙක් කියන්නේ හරිම ආදරණීය කෙනෙක්. කාන්තාවක් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ආදරේ විතරයි. ඉතින් එතනදී ඔය හැම තැනදීම ඔය හැම මාතෘකාවටම බලපන්නේ ආදරය කියන එක. හරි ආදරණීය චරිතයක් වුණා මේක හරිම ලේසියි ඔය මාතෘකාව ඔක්කොම ගලප ගන්න. ඔව් ඉතින් අද දැන් මේ කතා බහ මම හිතන ආදරණීය කතා බහක් රසවත් කතා බහක් වගේම හරිම මේ මොකද මම ඒකට කියන්නේ ව්‍යාපාර ගැන කතා කරා අපේ සමාජයේ දින ගැටලු ගැන කතා කරා. සමාජයේ ගැටලු ගැන ඒ කියන්නේ මම ගොඩාක් වෙලාවට දකිනවා මේ සමාජයේ අපි ජෙනරේෂන් එක කියලා හඳුන්වනවානේ. එතකොට මේ අලුත් ළමයි, ඒ කියන්නේ අලුතෙන් ටීනේජර් ළමයි, ඒ වයසේ ළමයි ගොඩාක් වෙලාවල් වලට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඒ ළමයි වෙන වැරදි මාර්ගයකට යනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍යයේ දැන් ගොඩාක් වෙලාවට තියෙනවා මම ඒක ගැන චුට්ටක් කතා කරන්න. ඒ කියන්නේ කලා ශාස්ත්‍රයටවත් කිසිම ගරුත්වයක් දක්වන්නේ නැහැ. එයාලා හිතනවා මේ කලාවට එන එක හරිම ලේසි දෙයක් කියලා. එයාලා හිතනවා කෙනෙක්ට පෙනුමක් තියෙන පළියට, කෙනෙක්ගේ සම ලස්සන සුදු හමක් ආව පළියට එයාලට කලා ශාස්ත්‍රයට එන්න හරිම ලේසි කියලා. ඒ හිතන ඒ දරණ මතය නිසා කිසිම ගරුත්වයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕන් හිතනවා ගරු කරන්න ඕනේ ડોක්ටර්ස්ලාට, ඒ වගේ ලොකු ජොබ් එකක් කරන ටීචර් කෙනෙක්ට, ඒ වගේ ලොකු ජොබ් එකක් කරන කෙනෙක්ට විතරයි. දැන් බිස්නස් එකක් කරනවා කියලා කිව්වොත් එයාලා ගරු කරන්නේ ඒ බිස්නස් එක ගොඩාක් දියුණු වෙලා ඒ කෙනා වයසට ගිහිල්ලා ඒ කියන්නේ එයාලා හිතනවා මෙන්න මේ වයසකදී අපිට රෙස්පෙක්ට් කරාට කමක් නැහැ කියන එක. දැන් මං කලා ශාස්ත්‍රයට අලුත්. එතකොට කලා ශාස්ත්‍රය ඇතුලේ ඔය හැමතිස්සෙම වැඩ කරනකොට කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කණ්ඩායමේ එක කෙනෙක් පවා හිතන්න පුළුවන් දැන් මම කලා ශාස්ත්‍රයේ මම රංගනයේ යෙදෙන අවස්ථාවකදී මට කුඩේ අල්ලන එක පවා ලැජ්ජාවක් කියලා. ඒ වගේ මතයක ඒ වගේ මේ සමාජයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ හරිම අර ගැටලු සහගත තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ කිසිම අර
අර්ථවත් නැති පෝස්ට් එහෙම ෂෙයා වෙනවා ගොඩාක් වෙලාවල් වලට ඒ දේවල් වලින් අර හැම වයසක්ම හැම වයස් පරතරයකම ඉන්න මිනිස්සුන්ගේ මං හිතනවා මනස සහ මොළය පොඩ්ඩක් අර විකෘති වෙනවා. ඒක යාලවත් දන්නේ නැහැ. ඉතින් අර ඒ සම්බන්ධව බලනකොට මම හිතනවා ඉතින් අපි නිතරම අපි හරි අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනි කියලා ඉන්න ශේෂ්ත්‍රයට ගරු කරලා ඉන්න ශේෂ්ත්‍රයේ අර ගරුත්වය රැකගෙන ඉන්න ඕනි කෙනෙක් විදිහට තමයි මම දකින්නේ හැම පැත්තෙම මං කියන්නේ. හැම වෘත්තියකම ඒ වෘත්තිය නියැලෙන කෙනා ඒ වෘත්තියේ ගරුත්වය රකින්න ඕනේ. ඉතින් ඒක සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නැති වෙමින් පවතිනවා. නමුත් අපි මේ තත්ත්වයේ විදේශ රටවල දකිනවා අඩුයි බොහෝ දුරට. ඔව්. ඒක මං හිතන්නේ අර අපි කතාවටත් කියනවනේ මේ අර එකපාරටම හුරු නැති දෙයක් කෙනෙක්ට ලැබුණාම ඒක අනවශ්‍ය ලෙස පාවිච්චි කරනවා. අන්න ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සුදුසු නැති අයටත් ෆෝන් සම්බෙලා තියෙනවා. ඒ දේවල් කියන්නේ එයාලට තේරෙන්නේ නැහැ. එයාලා හිතනවා views ප්‍රමාණයත් එක්ක එතකොට රීච් එක විතරයි ගොඩක් වෙලාට බලන්නේ. ඕනම දෙයක් මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ කෙලින්ම සමාජයට මුදා හරිනවා. එයාලා හිතනවා ඒකෙන් එයාලා බලන්නේ වෙන මොකුත් නෙවෙයි මිනිස්සු බලන වාර ගාන. අනිවාර්යයෙන්. එච්චරයි. කලාවට දැන් මම ඇවිත් ඉන්නේ මේ ගමනේ මම කලාකාරිනියක් විදිහට මෙතනට ඇවිල්ලා කතා කරන්නේ ඒ කලා ශාස්ත්‍රයට තියෙන ආදරය සහ ගරුත්වය මේ හැමදේමත් එක්ක. එතකොට මේ ලැබිලා තියෙන දේවල් මේ කලා ශාස්ත්‍රයට හරි වටිනවා. මොකද අපේ දේවල් මේ කලාවේ අලුත් නිර්මාණ බිහි කළ ඒ දේවල් සමාජයට දෙන්න. නමුත් සමාජය විසින් නිර්මාණය කරගෙන ඉන්න අලුත් ආටිස්ලා කීප දෙනෙක්. ඒ කියන්නේ යාලා ඉන්නේ සෝෂල් මීඩියා පැත්තේ. ඒ කට්ටිය කියන්නේ ආටිස් කෙනෙක්ගේ දෙයක් බලන්නේ නැහැ. ඉතින් අර අනවශ්‍ය නිතරම අර වෛරල් වෙන දේවල් කියලා තියෙන අර මේ අර ගොඩාක් දුර පළාත්වල ඉන්න ගොඩාක් අය වෙන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ඒ වගේ දේවල් කරන්න සුදුසුද කියලා. නමුත් අර සුදුසු නැති දේවල් වෙන්නේ සුදුසු නැති පුද්ගලයන්ට අර අනවශ්‍ය උපකරණයක් හම්බ වෙලා. ඒ කියන්නේ ෆෝන් එක කියලා අනවශ්‍ය උපකරණයක් හම්බ වෙලා තියෙනවා. ඒකෙන්ද ඒක හරිම මේ අනිවාර්යයෙන්ම ඉස්මතු කළ යුතු කාරණාවක්. මම හිතන විදිහට සමාජයේ පවතින වැදගත් ගැටලුවක් සහ මම ඒක ඇත්තටම කියන්නේ තව හේතුවක් තියෙනවා. ආටිස්ට් කෙනෙක්ට කිසිම බයක් නැතුව ඕනම දෙයක් කියන සමාජයක් බිහි වෙලා තියෙනවා. බරින්න පුළුවන් අනවශ්‍ය දෙයක් ඒ කෙනාගේ වෘත්තිය එක ඒ කියන්නේ අපි හිතමු මම මගේ වෘත්තියට ඇවිත් හරි අලුත්. නමුත් ප්‍රවීණ කලා ශිල්පියෙක් ඉන්නවා කියලා ඔහුගේ එක වචනයක් අල්ලගෙන ඔහු අර කලා ශාස්ත්‍රය හදාගත්ත අවුරුදු 20 15 හදාගත්ත ලොකු නමක් එක වචනයකින් දෙකකින් නැති කරන සමාජ මාධ්‍ය ජාලයක් අද බිහි වෙලා තියෙනවා. ඔබ හිතන්නේ ඒකට ඇයි හේතුව? ගොඩාක් කලාවට මම හිතන්නේ ඇත්තටම සමාජයේ ඔය නිතරම කමෙන්ට් කරලා හරි කලා ශාස්ත්‍රීය කෙනෙක්ව හරි නිකන් ආගියු කරගන්න මම ගොඩාක් හිතනවා ඒ කට්ටියගේ ස්ට්‍රෙස් එකක් තමයි මේ පිට කරන්නේ කියලා. එතකොට ඒ කියන්නේ ඒ කට්ටිය ඉන්නේ හරි පීඩනයකින්. එයාලා සමාජ මාධ්‍යයෙන් තමයි පොඩි සැනසීමක් ගන්න. Facebook එකට ගිහලා මට වෙලාවට හිතෙනවා මේ ළමයි ඉන්නෙම Facebook එකේ කියන එක, TikTok එකේ කියන එක. නමුත් මේ කට්ටිය මේ ජීවත් වෙන්නේ ඉගෙනගෙන තියෙන විදිහ. ඒක එතකොට ඒ කට්ටියට තියෙනවා 아무තු මේ ඉරිසියාවක් වගේ දෙයක් ඒ කට්ටියගේ හිතවල ඇති වෙන දෙයක්. දැන් මේක මට ගොඩාක් කතා කරන්න බෑ මොකද මම මානසික වෛද්‍යවරයෙක් නෙවෙයි. නමුත් මානසික වෛද්‍යවරු කියන විදිහට මේකේ අසනීප තත්ත්වයකුත් තියෙනවා. ඉතින් එතනදී ඒ කට්ටියට අපි මොකොත් කියන්නේ නැතුව ඉන්නවනේ මොකද එයාලා පිට කරන්නේ පොඩි පීඩනයක්. එතකොට ඒ දේවල් බලලා අපි ඒ දේවල් වලට රියැක්ට් කරන්නේ නැතුව ඉන්න ඕනේ. නමුත් ඒක අනවශ්‍ය විදිහට ලොකුවට ව්‍යාප්ත වෙනවා නම් ඇත්තටම මම නෙවෙයි මෙතන කතා කරන්න ඕනේ. ඒකට තියෙනවා ලංකාවේ නීතිමය පිළිවෙලක්. සමාජ මාධ්‍යයටත් නීතියක් තියෙනවා. කරුණාකරලා ඒ අය තමයි කතා කරලා මේ දේවල් නවත්තන්න ඕනේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාලයට මොකක් හරි අනවශ්‍ය දෙයක් වැටෙනවා නම් ඒ පෝස්ට් එක මේ අපිට බෑ අයින් කරන්න. නමුත් මේ නීතිමය ක්‍රියාවලියත් එක්ක වුන්ට පුළුවන්. ඉතින් ඒක සම්බන්ධව ඇත්තටම අර ඒ තනතුරු වල ඉන්න ඒ කට්ටියට පුළුවන් මේක නවත්තන්න. හරි ලේසියෙන් නවත්තන්න පුළුවන්. හරිම වැදගත් මාතෘකාවක් අපි කතා කරේ. ඉෂංකා මේ විදේශගත වෙන බලාපොරොත්තුවක් තියෙනවද? නැහැ. වඩාක්වත් නැහැ. මම ව්‍යාපාරික කාන්තාවක් විදිහට මං හරිම ආසයි ලංකාවේ ව්‍යාපාරයක් කරලා ජීවත් වෙන්න. මං කලා ශාස්ත්‍රයට එනකොට එන්න කලින් ওই ප්‍රශ්න වගේ හැමෝම අහනවා. නිර්මාණයක් දෙනකොට අහනවා
විවාහ වෙන්න එහෙම බලාපොරොත්තුවක් තියනවාද? දැන් ඔයා මේ චරිතයට ආවම ඔයාට ප්‍රොපෝසල්ස් එයි. එතකොට විවාහ යෝජනා මත ඔයාට රට යන්න අවස්ථාව ලැබේ. ඔයා මේ දේවල් ගන්නවාද කියලා මගෙන් කට්ටිය අහනවා. ඉතින් මම කියන්න කැමතියි මම මේ ශාස්ත්‍රයට එන්න කලින් මේ හිටපු කෙනා සමාජයේ ජීවත් වුණා. ඔව් අනිවාර්යයෙන්ම. මම ඔයාලා මාව අඳුරගන්නේ මේ ළඟදී වුණත් මේ මම කියන කෙනා මේ සමාජයේ හිටියා සහ මට විවාහ යෝජනා ඇවිත් තියෙනවා. ඒ දේවල් වලට ලොකු රටවල් වලට යන්න පුළුවන්කම තිබ්බත් මම ගිහින් නැහැ. ඉතින් මම කලා ශාස්ත්‍රයට හරි ආදරෙන් දැන් වැඩ කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ කලින් හිටිය ව්‍යාපාර ශාස්ත්‍රය අතහැරලා යන්නේ නැහැ කියන එක. දැන් ඉන්නේ කලා ශාස්ත්‍රය අතහැරලා යන්නේ නැහැ කියන එක. මේ කටයුතු දෙකම කොතනකදීවත් මම නවත්තන්නේ නැතුව මම හරි ආසාවෙන් කරනවා. ඒ වගේම මම හරි ආසාවෙන් බලාපොරොත්තු වෙනවා ලංකාවේ ලස්සන කලා නිර්මාණ බිහි වෙයි කියලා. ඒ කලා නිර්මාණයකදී ඒ චරිතයට ගැලපෙන කෙනාව ඉස්සරහට ගන්න ශාස්ත්‍රයක් බිහි වෙයි කියලා. ඒ කියන්නේ අපිට මේ කලා ශාස්ත්‍රයේ සම්බන්ධතා ඇති කරගන්න බෑ. අපි වැඩ කරන්නේ කලාවත් එක්ක. අපිට මේ හැම සම්බන්ධතාවයක්ම තියෙන්නේ කලාවත් එක්ක විතරයි. අපිට මේ පුද්ගලයෝ අපිට ඇත්තටම මේ කියන්නේ මේ පුද්ගලයෝ හරි වැදගත්. නමුත් අපිට මේ පුද්ගලයෝත් එක්ක කිසිම සම්බන්ධතාවයක් ඇති කරගන්න උවමනාවක් නැහැ. නමුත් මම දකිනවා කලා ශාස්ත්‍රය දැන් නිකන් දේශපාලනයත් එක්ක නිකන් හරිම කිට්ටුයි වගේ. දේශපාලනයයි ලංකාවේ කලා ශාස්ත්‍රයයි හරි සමානයි වගේ මම දකිනවා. මම කලාවට අලුත් වුණාට මම ඒ ගැන කතා කරන්න මම බය වෙන්නේ නැහැ. නමුත් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තරුණ පරම්පරාවත් එක්ක තරුණ පරම්පරාව ඉස්සරහට කලා කටයුතු වලට ඇවිල්ලා මේ කලාව කියන දේ වැළලෙන්නේ නැති තැනකට මේ කියන්නේ වැළලෙන්නේ නැතුව මේ කලා ශාස්ත්‍රය ලංකාවේ කලා ශාස්ත්‍රය ගොඩ ගනී කියලා මම හිතනවා. මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ තරුණියන් අතේ තරුණ පරම්පරාව අතේ. ඉතින් මං හරි ආසයි කලාව කියන්නේ හරිය ලස්සන දෙයක්. ලංකාවේ ලොකු නිර්මාණ බිහි කරන්න පුළුවන්. වෙන රටක අයට පුළුවන් නම් ලංකාවට ඇවිල්ලා මෙහි ලංකාවේ තියෙන ලොකේෂන්ස් අරගෙන වැඩ කරන්න. ලංකාවේ ඊට වඩා දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ට. මම හිතනවා ඉතින් අනාගතයේ ලස්සන කලා ශාස්ත්‍රයක් හැදෙයි කියලා. ඔව් ඉතින් අපිත් බලාපොරොත්තු වෙමු අනාගතයේ ලස්සන කලා ශාස්ත්‍රයක් නිර්මාණය වේවි කියලා. ඉතින් අද දවසේ මොණරා ටීවී වර්ණෝදය උදෑසන වැඩසටහනේ අපේ මේ විශේෂාංගයට එකතු වුණේ රංගන ශිල්පිනී ශංකා අබේසේකර. ඉතින් ඔබට බොහොම ස්තුතියි. ඔබගේ වටිනා කාලය වැය කරගෙන අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඔබගේ අදහස් බෙදාගත්තට. ඉතින් අද දවසේ මොණරා ටීවී වර්ණෝදය උදෑසන වැඩසටහන නරඹන ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා රැඳී සිටින්න නැවතත් අපේ මීළඟ විශේෂාංගය සමග.